හරියට දන්නවනේ බස් එකට. Hi guys, welcome to our YouTube channel. මේ ඉතින් ආදරණීය නත්තල් මාසේ. අලුත් එකක් නේද? මුලින්ම කියන්න ඕනේ මේ වීඩියෝ එක දාන්න චුට්ටක් පරක්කු වුණා. ඒකට සමාව ඉල්ලනවා ඔයගොල්ලන්ගෙන්. මං කියන්නම්කෝ අද vlog එකෙන් මම ඔයගොල්ලන්ට ගෙනාවේ මොනවාද කියලා. මේ නත්තල් කාලේ අපි හරි ආසයි අපේ ගෙවල් සතුටින් ආදරයෙන් ඒ වගේම ලස්සනට තියාගන්න. ඉතින් අපේ පුංචි ගෙදරත් අපි මේ නත්තල සමරන පළවෙනි අවස්ථාව. ඉතින් මොකුත් නොකර කොහොමද? අපි දෙන්න මෙහෙම නත්තල් සමරනවයි කියලා හිතාගත්තේ ගිය අවුරුද්දේ ඉඳන්. ඉතින් ඒ හීන හැබෑ කරගන්න වීඩියෝ එකක් තමයි අද මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් අපි වෙනද වගේ පෙටාවලට ගිහින් අපි අවශ්‍ය බඩු අරගෙන ආවා. ඊට පස්සේ අපි ක්‍රිස්මස් ට්‍රී එක කොහෙද හදන්නේ කියලා ප්ලෑන් කරලා එතන තියෙන අනිත් බඩු අයින් කරන්න පටන් ගත්තා. ක්‍රිස්මස් වලට තියෙන්නේ වෙනමම වයිබ් එකක් නේද? ඒ කියන්නේ අපි අලුත් අවුරුද්දට වෙසක් එකට මේ වගේ ඒකට ආවේනික වුණු එක වයිබ්ස් තියෙනවානේ. ඒකෙන් ක්‍රිස්මස් කියලා කියන්නේ අමුතුම වයිබ් එකක්. ඒ දවස්වලට දැනෙන සීතල, ඒ විතරක් ලස්සන ගීතිකා, රසම රස කෑම වර්ග මේ සීසන් එකට නැතුවම බැරි දේවල් ටිකක්. ඔන්න අපේ දනු අපි ගෙනාපු ක්‍රිස්මස් ට්‍රී එක අන්බොක්ස් කරන ගමන් ඉන්නේ. ඉතින් මේක 7 feet ක්‍රිස්මස් ට්‍රී එකක්. මේකේ මුදල වුණේ 9500යි. ඇත්තටම මේකේ ඒ මුදලට හරිම වර්ත්. මොකද අපි අනිත් තැන් වලින් ඇහුවා ඊට වඩා ලොකු මුදලක් තමයි කියන්නේ. පස්සේ අවසාන ගාන අපිට දුන්නේ 9500ට 7 feet ක්‍රිස්මස් ට්‍රී එක. අපි තව ක්‍රිස්මස් ට්‍රී එකේ එල්ලන්න පොඩි දේවල් ටිකක් ගත්තා. මේ තමයි අපි ජීවිතේ පළවෙනි පාරට ක්‍රිස්මස් ට්‍රී එකක් දෙන්නම හදන්නේ. මොකද අපි දෙන්නම බෞද්ධ ගෙවල් වල හැදී වැඩුණු කට්ටිය. ඉතින් අපි දෙන්න හරි ආසයි මේ හැම උත්සවයකම තියෙන ෆීලින් එක ගන්න. අපි දෙන්න මේ ක්‍රිස්මස් ට්‍රී එක හැදුවේ හරිම ආසාවෙන්. මොකද මේක අවුරුදු ගානක හීනයක් අපි දෙන්නගේ. එක අයට තියෙන්නේ එක ආසා, එක හීන. අපි දෙන්නට තිබ්බ හීන තමයි ගෙවෙන හැම මොහොතක්ම මානසික නිදහසකින් ජීවත් වෙන එක. මොකද අපි දෙන්නම ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දීලා මේ අපි ජීවිතේ ගත්ත විරාමයක් වගේ තමයි අපි දෙන්න සලකන්නේ. ඇත්තටම අපේ විවාහය කියන්නේ අපේ ජීවිතේ විරාමයක්. මේ දවස්වල අපි දෙන්නම ටිකක් හිටියේ හෙම්බිරිස්සාවේ. ටිකින් ටික අපේ ක්‍රිස්මස් ට්‍රී එකත් හැදෙමින් පවතිනවා. සිතු මහත්තයා දාගෙන හචිනරිනවා. අවුරුද්දකට මේ වගේ උත්සව අවස්ථා යෙදෙන හැම අවස්ථාවකදීම අපිට පුළුවන් විදිහට අපි දෙන්නම එකතු වෙලා ඒ හැමදේම සමරනවා. විශේෂ දවස් පුළුවන් ආකාරයට සමරනවා. මොකද අපි ඉන්නකම් තමයි මේ හැමදේම සතුටින් තියෙන්නේ. අපි දන්නේ නැතිවම අපි දවසක යන්න සිද්ධ වුණොත් ඒ අන දවසට සතුටින් යන්න පුළුවන්. මොකද අපි ලස්සන අත්දැකීම් මතක ගොඩාක් විඳලා තියෙන නිසා. මට ඕනේ එහෙම අත්දැකීම් ගොඩකින්, එහෙම මතක ගොඩකින් පිරිච්ච ජීවිතයක් ලබා ගන්න. මං විශ්වාස කරනවා මේක බලන ඕගොල්ලොනුත් ඒ දේට මාත් එක්ක එකඟ වෙයි කියලා. අපි ක්‍රිස්මස් ට්‍රී එක නම් දැන් හදලා ඉවරයි. දැන් පළවෙනි ක්‍රිස්මස් ඕනමන්ට් එක ක්‍රිස්මස් ට්‍රී එකේ අපි ඇල්ලුවා. බලන්නකෝ අපේ ක්‍රිස්මස් ට්‍රී එකේ ෆයිනල් ලුක් එක. ලස්සනයි නේද? ඇත්තටම හිතුවටවත් වඩා ඒක ලස්සනට ආවා. මේ වගේ ක්‍රිස්මස් ට්‍රී එකක් ඔයත් ඔයා ආදරය කරන එක්කෙනත් එක්ක හදලා බලන්න. ඒක අමුතුම ෆීලින් එකක්. 7 feetම වෙන්න ඕනේ නැහැ. ඔයාට පුළුවන් විදිහට පුළුවන් ප්‍රමාණයෙන් ක්‍රිස්මස් ට්‍රී එකක් හදලා බලන්න.
විශේෂම දේ තමයි ඔයා එයා එක්ක එකතු වෙලා ඒක කරන එක. පවුලක ආදරය, ගෞරවය මේ හැමදේම රැඳෙන්නේ මේ පුංචි පුංචි අවස්ථාවල ලස්සන අත්දැකීම් තුලින් කියලා මම විශ්වාස කරනවා. මොකද මගේ ළමා කාලයේ ගෙවුනෙත් අන්න ඒ විදිහට. එදා මම මගේ පවුල තුලින් ගත්තු දේවල් අද මගේ පවුල ඇතුලේ ලස්සනට ගොඩනගනවා. ඒක තමයි මගේ එකම හීනේ. කතාවෙන් කතාව අද vlog එක ඉවර වෙනවා. ක්‍රිස්මස් vlog එකේ දෙවනි පාර්ට් එක ඊළඟ සතියේ අනිවාර්යෙන් ගේනවා මම. ඉතින් ඔයාට සුබ සතියක්. මතක නොකර subscribe කරලා අපේ පවුලට එකතු වෙන්න.